හරි. ඉතින් අද මම ඕගුලන්ට ගෙනල්ල තියෙන්නේ චාට් ටයිප් වලින් කොහොමොද ට්‍රේඩ් කරන්න කියලා. ඉතින් මම දෝගුලොන්ට කියල දෙනවා චාට් ටයිප් වර්ග දෙක. පළවෙනික තමයි බෑරිෂ් එන්ගල්ෆිම් බා කියන්න. ඉතින් බෑරිෂ් එන්ගල්ෆිම් බා කියන්න මෙන්න මේ විදිහට. හරිද මාකට ගාඩ පේන මෙන්න මේ විදිහට ආට පේන මේ කර්සර් එක. ඉතින් කර්සර් එක මෙන්න මෙතනින් පටක් ගත්තම මේ කැනල් එකෙන් පටන් ගත්තා මාකට් එක මෙන්න මෙතෙන්ට වෙනකං මොකක් වෙලා තියන්නේ මාකට් එක අප් වෙලා තියෙනවා. මාකට් එක අප් වෙනවත් එක්කම ඔයාට පේනවා මෙන්න මේ කැනල් එකේ ඉඳන් පොඩ්ඩක් මේ කැනල් එක පොඩ්ඩක් ස්ට්‍රෝං කැනල් එක ස්ට්‍රෝං අප් කැනල් බයි කැනල් එක තමයි හැදිලා තියෙන්නේ. ඒත් එක්කම පොඩ්ඩක් මාකට් එකේ මේ කැනල් ටික පොඩ්ඩ චූටි වලට මෙන්න මේ විදිහට මාකට් එකේ මෙන්න මේ විදිහට කැනල්ස් ටික චූටි වෙලා තියෙනවා. අන්තිමට ඔයාට පේනවා මේ මාකට් එක සෙල් වෙන්න ඉස්සෙල්ලා මෙන්න මේ විදිහට මාකට් එක මෙන්න මේ විදිහට මේ විදිහ කැනලක් හැදෙනවා. මේ ග්‍රීන් කැනලක් හැදලා තින්නේ. හැබැයි මොකක්ද වෙලා තින්නේ? ග්‍රීන් කැනල් එකේ මේ බොඩි එක මොකක්ද වෙලා තින්නේ? බොඩි එක පොඩි වෙලා. අන්න ඒ විදිහට තමයි මේ බෑරිෂ් එන්ගල්ෆිම් බා කියන්නේ. හරිද? ඉතින් මේ විදිහේ කැනලක් හැදුන ගම. හරිද? මෙන්න මේ විදිහේ පොඩි කැනලක් හැදුන ගම මොකක්ද වෙන්නේ? ඒකින් අපිට මාකට් එකකින් අපිට ඉංගියක් දෙන්නේ මේ මාකට් එකේ දැන් සේලර්ස්ලා වැඩි කියලා. හරිද? සේලර්ස්ලා වැඩි කියන්නේ මාකට් එක එතනින් එහාට හරිද විනාඩි 3කට 4කට හරි ඔයා දාන ටයිම් ෆ්‍රේම් එකත් එක්ක මාකට් එක අන්න එතනින් සෙල් වෙනවා කියලා තමයි මෙන්න මේ බෑරිෂ් එන්ගල්ෆිම් බා chart pattern එකෙන් අපිට කියන්නේ. හරි. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ දෙවනි chart pattern එක තමයි bullish engulfing bar කියන්නේ. ඉතින් bullish කියන එකේ තේරුම මාකට් එක up වෙන්න යනවා කියන එක. හරිද? bearish කියන්නේ මාකට් එක low වෙනවා කියන එක. හරිද? ඉතින් මේ විදිහට ඔයාලට දෙකකට කඩා ගන්න පුළුවන්. bullish කියන්නේ උඩට යනවා, bearish කියන්නේ පල්ලෙහාට යනවා. හරිද? ඉතින් bullish engulfing bar කියන එකෙන් අපිට තේරුම් ගන්න මාකට් එකක් උඩට යනවා කියන එක. හරිද? ඉතින් ඔයාලට පෙන්නනවා මෙන්න මේ හරිය. හරිද? මෙන්න මේ හරිය මොකක්ද වෙලා තියෙන්නේ? මේ candlestick රතු පාට කැනල්ස්ටික් 3ක් හැදිලා තියෙනවා. හරිද? කැනල්ස්ටික් 3ක් හැදිලා තියෙනවත් එක්කම මේ අන්තිම රතු පාට කැනල් එක තියෙන. මෙන්න මේ අන්තිම රතු පාට කැනල් එක පොඩ්ඩක් මේ බොඩි එකෙන් පොඩ්ඩක් වැඩි නේද? මේ බොඩි එක රතු පාට කැනල් එකේ බොඩි එක වැඩි. හරිද? මෙහෙම 3ක් හැදිලා, හරිද? මෙහෙම 2ක් හැදිලා අන්තිම කැනල් එකේ මෙන්න මේ විදිහට බොඩි එක ලොකු වෙන්න ඕන. බොඩි එක ලොකු වුණ ගමන් අපිට එතනින් අපිට කියන්නේ මාකට් එකේ දැන් බයර්ස්ලා වැඩි කියලා. හරිද? අර chart type එක මොකක්ද කිව්වේ? අර chart type එක කිව්වේ sellers ලා එතනින් වැඩි වෙනවා කියලා. මෙතනින් කියන්නේ බයර්ස්ලා වැඩි කියලා. අන්න එතකොට මොකට පේනවා මාකට් එක මොකක්ද වෙලා තින්නේ? ග්‍රීන් කැනල් හැදි මෙන්න මාකට් එක එතනින් එහාට අප් වෙලා තියෙනවා. හරිද? අන්න අදෝගොල්ලන්ට කියලා දුන්නේ chart type දෙකක්. ඉතින් මේ chart type දෙක ගොඩක් වැදගත්. ඔයාලට ගොඩක් තැන් වලින් හරිද මාකට් එකේ ගොඩක් තැන් වලින් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් chart type මෙන්න මේ විදිහේ chart type වල මේ විදිහට candlestick pattern. හරිද? මේ විදිහට candlestick pattern අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට candlestick pattern ඔයා දාන trade එක ඒ විදිහට ඒ chart type එක ඔයා අඳුරගෙන හරිද? ඒ candlestick pattern එක අඳුරගෙන එතනින් ඔයා trade එකක් දාගත්තම ඔයාට පුළුවන් අනිවාර්යයෙන් මේ trade එක profit කරගන්න මේ විදිහට. හරිද? ඉතින් අද වීඩියෝ එක ඔච්චර ඔයාට මම හිතනවා ඔයාට මේක තේරෙන්නේ නැති කියලා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.